Hi everyone. Welcome back to Nimali Delala YouTube channel. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ මගේ ලයිෆ් ස්ටයිල් එකේ මම මොනවද වැඩිපුරම කරන දේවල්. ඉතින් මේ සිංහල අවුරුදු කාලෙත් ඉවර වෙලා අපි ගොඩක් වෙලාට තෙල් කෑම, එතකොට පැණි රස කෑම මේ දේවල් කාලා අපේ ඇඟේ අනවශ්‍ය මේදේ තැම්පත් වෙලා තියෙනවා. ඒක බර්න් කරන විදිය තමයි මම මොනවද කරන්න කියලා තමයි ඔයාලත් එක්කම ෂෙයා කරන්න යන්නේ. මේක වර්ක්අවුට් එකක් හා සමානයි. මේකට කියන්නේ යෝග අභ්‍යාස. ඉතින් බලමු මම මොනවද මේ කරන යෝග අභ්‍යාස කියලා. මෙන්න මේ විදිහට පහසු ආකාරයට ඔයගොල්ලෝ වාඩි වෙන්න. මම මේ වාඩිලා ඉන්නේ සුඛාසනයේ. මේකට කියන්නේ මෙහෙම ඉඳලා හැබැයි මම පුරුදු පුහුණු වීම කරපු නිසා මම මෙන්න මේ විදිහට කකුල ගන්නවා. ඒකට කියන්නේ අර්ධ පద్මාසනය. එහෙම ඉඳලා අත් දෙක මෙන්න මේ විදිහට ගන්නවා. අරගෙන අපි මෙහෙම අත් දෙක කකුල් දෙක උඩින් තියලා හිතින් අපි කවුන්ට් කරගන්න ඕනේ උස්ම ඉහළට ගන්නවා පහළට ගන්නවා කියලා හිතලා තත්පර ගානක් හිතින් කවුන්ට් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රමාණය. එහෙනම් අපි පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මේ ආසනයට කියන්නේ ධනුරාසනය කියලා. ඒ කියන්නේ දුන්නක් ආකාරයෙන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති. මේකෙන් අපේ ශරීරයේ නම්‍යශීලීභාවය වැඩි දියුණු වෙනවා. ඒ විතරක් නෙමෙයි blood circulation එක improve වෙනවා. එතකොට stress එක අඩු වෙනවා. ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඉතින් මේ වගේ ආසනයක් කිරීමෙන් මේ වගේ ගොඩක් benefits ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊළඟ ආසනය තමයි නටරාජාසන. මේකෙන් වෙන්නේ අපේ කලව මාංශ පේශීන් ශක්තිමත් වෙනවා. අනිත් පාද හැඩ වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. අපේ ඇඟේ සමබරතාවය අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් අපි එනම් මෙන්න මේ විදියට ඊළඟ ආසනයට කියන්නේ නෞකාසන කියලා. ඒ කියන්නේ අපේ උදරයේ තියෙන අනවශ්‍ය මේදේ බර්න් වෙනවා. ඉන දෙපැත්තේ තියෙන මේදේ බර්න් වීමක් වෙනවා. මෙන්න මේ විදියට කරන්නේ. මේ විදියට ඉන්නවා කකුල් දෙක තියලා. ඊට පස්සේ අත් දෙකයි කකුල් දෙකයි එකවරම උස්සනවා. තත්පර ගානක් එකත් නැඳිලා ඉන්න. මම ඊළඟට කරන ආසනය තමයි තරුණ බව වැඩිවීමේ යෝගාසනයක්. ඒ කියන්නේ අපි කවුරුත් කැමතිනේ තරුණ බව රැකගෙන ලස්සනට ඉන්න. ඉතින් ඒකෙන් වෙන්නේ අපේ මූණේ තියෙන ග්ලෝ එක තවත් වැඩි වෙනවා. තරුණ බව වැඩි වෙනවා. මේ විදිහට ඉඳලා අපි කකුල් දෙක උඩට උස්සනවා. කකුල් දෙක උඩට මෙන්න මේ විදිහට උස්සනවා. උස්සලා ටික වෙලාවක් මෙහෙම ඉන්න ගමන් හිමින් පල්ලෙහාට ගෙනියන ඔළුව ළඟට. ඊළඟට මම පෙන්නන ආසනය තමයි වීරභද්‍රාසන. මේකෙන් වෙන්නේ අපේ ශරීරයේ තියෙන උරහිස්වල තියෙන කොඳුවට පෙළේ තියෙන තද ගතිය ඉවත් වෙනවා. ඒ වගේම ඉන දෙපැත්තේ තියෙන මේදේ අයින් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒක කරන්නේ. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ මම ඔයාලට පෙන්නුවා මම කරන යෝගාසන කීපයක්ම. අනිත් එක කියන්න ඕනේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ දෙයක් තමයි මේ මොන ආසන කරත් අපි වර්ක්අවුට් කරත් යෝගාසන කරත් අපි විශේෂයෙන් රැට සැහැල්ලු ආහාරයක් ගන්න ඕනේ. ලොකු පත්ති ගානක් ගන්න හොඳ නෑ මේ දේවල් කරලා. එතකොට අපි ඒ කරපු දේවල් වලින් ප්‍රතිඵලයක් නැහැ. බත් කන්න ඕනේ කියන පොඩි ප්‍රමාණයක් කන්න. ඉතින් එතකොට තමයි අපේ ශරීරයේ ඔයගොල්ලෝම නොදැනුවත්වම හැඩට තියෙනවා කියලා ඔයාලට තව කෙනෙක් කියයි. ඒ කමෙන්ට්ස් ඔයාලට දැනෙන්න පටන් ගනී. ඉතින් එහෙමනම් ඔන්න ওই විදිහට තමයි අද දවසේ මගේ ගෙවලා ගියේ. එහෙමනම් නැවත සැරයක් වෙනස් විදියෙම vlog එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම bye කියනවා. තව දෙයක් අමතකුණා කියන්න. අමතක කරන්න එපා. නිමාලි තෙල්වල YouTube channel එක subscribe කරන්න. එහෙමනම් bye.